ගම්පෙරළිය කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන නන්දයි පියලුයි. නන්දගේ පියල්ගේ ආදර කතාව තමයි මේකේ ප්‍රධාන කතාව. දැන් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් මේ නවකතාව තුළ ප්‍රේම කතාවක් පදනම් කරගෙන කතාවක් ඉදිරිපත් කරන ගමන් වෙන කතාවකුත් කියනවා. ගම්පෙරළියේ නන්දට උගන්වන්න ගෙදරට ආපු ඉංග්‍රීසි ගුරුවරයා තමයි පියල් කියලා කියන්නේ. මේ දෙන්න එක පොඩි ප්‍රේම උඩපඩයක් ලාවට පටන් ගන්නවා ඇත්තටම. පොඩි ලියුම් ගනුදෙනුවක්ම කියන්න බෑ. නන්ද ලියුම් දෙන්නේ පියල් ලියුම් දෙනවා. නන්ද කැමති හැබැයි අකමැති. නන්ද කැමති ඇයි? නවයෝන් විය තරුණියකට ඒ වගේ ආදර සිතුවිල්ලක් කෙන එක සාමාන්‍ය දෙයක්. පියලුත් එයාගේ වයසමයි. හැබැයි අකමැති ඇයි? පියල්ගේ සීයා ලෙවලු කත්කරුවෙක්. පරම්පරාවෙන් පොඩ්ඩක් කුලේ අඩුයි. නන්ද මුහන්දිරම්ගේ දුවනේ. ඔය වලව්කාරයෙක්ගේ දුවෙක්නේ. මේ කාලේ දවසක නන්දලයි ගෙදර අවුරුදු උත්සවයක් වෙලාවේ පංචසෙල්ලම් කරනවා. මේ පංචසෙල්ලම් කරමින් හිටපු වෙලාවකදී නන්ද රුපියලක් පරදිනවා. පියල් ඉතින් ප්‍රේමවන්තේනේ. හිතින් ප්‍රේමවන්තේ එතකොට. පියල් ගිහිල්ලා නන්දලට පෙරදිච්ච රුපියල දෙනවා. නන්ද මොකද කරන්නේ? පියල්ගේ අතට ගහලා ඒ සල්ලි ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇයි බලමු. වැඩේ කියන්නේ මෙහෙම කාලේ ගත වෙනවා. පියල්ගේ නන්දගේ ප්‍රේම කතාව ටිකක් මහගෙදරටත් ආරංචි වෙනවා. මහගෙදරින් මේකට දැඩිසේ විරුද්ධ වෙනවා. හේතුව තමයි පියල්ගේ සීයා කත්කාරයෙක් නිසා. කුලේ අඩු නිසා. පියල් කොළඹ යනවා. නන්දව කසාද බඳලා දෙනවා හොඳ පරම්පරාවක් තිබිච්ච ජිනදාස කියලා කෙනෙකුට. මේ වෙනකොට ලංකාවේ වැඩවසම් ආර්ථිකය නැත්නම් අර වලව්කාර ආර්ථිකය ටික ටික බිඳ වැටෙමින් යන කාලයක්. ජිනදාසගේ වලව්වත් හොඳටම හිලව්වක් වෙච්ච කාලයක්. ජිනදාසටයි නන්දටයි දෙන්නට දරුවෙක් ඉපදෙනවා. මේ ඉපදුණු දරුවත් ඉපදුණු දවසේම මැරෙනවා. ජිනදාස වෙලදාම යනවා. ජිනදාස ගැන ආරංචියක් නැහැ. හැමෝම කිව්වේ ජිනදාස මැරලා කියලා. පස්සේ ලියුමක් ආවා ජිනදාස මැරලා කියලා. නන්දායි මහගෙදර ඇවිල්ලා නතර වුණා. මහගෙදර එහෙන් මෙහෙන් තෙමෙනවා. දැන් හොඳටම අබලා. කොළඹ ගිහපු පියල් ලොකු වෙලෙන්දෙක් වෙලා හොඳ ව්‍යාපාරිකයෙක්. මේ අතරේ ඔන්න ආයෙත් නන්දට යෝජනාවක් එනවා පියල්ගෙන්. නන්ද කැමති නම් මං කැමති කසාද බඳින්න කියලා. නන්දලයි ගෙදරින් මහගෙදරින් කිසිදු ප්‍රශ්නයක් නැතුව කැමති වෙනවා. දෙන්න කසාදත් බඳිනවා. කසාද බැඳලා ටික දවසක් ගිහිපු දවසක නන්දලයි ගෙදරට එනවා නන්දගේ අක්කා අනුලා. අනුලා දැන් ගෙදරටම වයසට ගිහිල්ලා බඳින්න කෙනෙකුත් නැහැ. අනුලා පියල්ලයි ගෙදර තියෙන අර කර්ටන් එහෙම අල්ලන ගමන් අහනවා නන්දා මේ කර්ටන් හරි ගණන් ඇති නේද කියලා. එතකොට නන්ද කියනවා මං කියන්නම්කෝ පියල්ට මහගෙදරටත් ඔයින් කර්ටන් ගෙනත් දාන්න කියලා. එතකොට අනුල එකපාර කියනවා පියල්ගේ කර්ටන් මොකටද මහගෙදරට? එහෙම ප්‍රතික්ෂේපත් කරනවා. කාලේ ගත වෙලා යද්දි ලියුමක් එනවා පියල්ලගේ ගෙදරට. ඒ ලියුමේ තියෙන්නේ නන්දගේ මහත්තයා බොහොම අසාධ්‍යයි රත්නපුරේ රෝහලක ඉන්නවා ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ ඉතින් ඔය නන්දයි පියල්ගේ අම්මයි යනවා. හිතන්නේ මේ පියල් අසාධ්‍ය වෙලා ඉන්නවා කියලා. ඒ කාලේ දුරකථන ක්‍රම නෑනේ අහන්න. යනකොට ඉන්නේ ජිනදාස. ඒක අර පියල් අර නන්දගේ අර මුල් කසාදේ. ජිනදාස ලොකට මැරිලා. එදා යද්දි මැරිලා. මිනිහ භූම දාන කටයුතු එහෙම කරලා මේ කට්ටිය ගෙදර එනවා. පස්සේ දවසක පොඩි හිතමනාපයක් වෙච්ච වෙලාවකදී පොඩි හින්ට් එකක් ගහනවා නන්දට පියල්. එහෙනම් ජිනදාසගේ මිනිහවල දැම්මෙත් මගේ සල්ලි වලින් නේද කියලා. මේ සිදුවීමත් එක්ක නන්දට හිත රිදෙනවා. පියල් සමාව ගන්නවත් එක්ක නවකතාව ඉවර වෙනවා. මේ නවකතාව පියල්ගේ නන්දගේ ප්‍රේම කතාව. හැබැයි මේක ඇවිල්ලා ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමයේ බිඳ වැටිලා ධනවාදේ නැගිට්ට විදිය අපූර්වට චිත්‍රණය කරන කතාවක්. මේ කතාව තුල ලොකු කතාවක් කියනවා. මොකද්ද මේ කතාව තුල කියන ලොකු කතාව? මේ කතාව තුල කියන කතාව තමයි වැඩවසම් සමාජයේ බිඳ වැටිලා ධනවාදේ නැගිට්ට විදිය. වැඩවසම් සමාජයේ බිඳ වැටලා ධනවාදේ නැගිට්ට විදිය. මොකද්ද මේ කියන්නේ? ඇයි නන්දා රුපියල ප්‍රතික්ෂේප කරේ පියල්ගේ? කොහොමද? අඩු කුලේ මිනිහෙක්ගේ සල්ලි ගන්න වැඩවසම් කුමාරිකාවකට. තව එකක්. අර අනුලා නන්දලයි ගෙදර ඇවිල්ලා කර්ටන් අත ගාද්දී පියල්ගේ කර්ටන් ප්‍රතික්ෂේප කරේ ඇයි? වැඩවසම් කුමාරිකාවන්ගේ මහගෙදරට අර අඩු කුල එකාගේ රෙදි ගන්න පුළුවන්ද?
වයසට ගිහිල්ලා කසාද බඳින්න කෙනෙකුත් නැහැ. මේ වෙන්න ඕන හැම හත්තිලව්වක්ම මහගෙදරට වෙලා ඒත් තාම කුලගරුත්වයේ ඉතුරුයිනේ. ඔය බලන්නකෝ මංගල කිංකිණි පත්තරේ එහෙම. තාමත් තියලා සමහරට අවුරුදු 45යි බොදු ගොවි සම කුල සොයයි. වෙන්න ඕන හත්තිලව් ඔක්කොම වෙලා තාම සම කුල හොයනවා. ඔය කුලගරුත්වයේ කියන බම්බුව තාම සමාජය ඉතුරු වෙලා දෙන විදිහ තමයි ඒවයි නෂ්ටාවශේෂ ඉතුරු වෙන විදිහ තමයි මාටි වික්‍රමසිංහ මේකෙන් කියන්නේ. තව එකක්. මට කියන නන්ද පියල්ව වැන්දේ පියල් නන්දව වැන්දේ ආදරයටද? මේක ඩීල් එකක්. මේක ගනුදෙනුවක්. මුල් අවස්ථාවේ ආදරේ. දැන් තියෙන ගනුදෙනුවක්. පියල්ට ඕන කරා මහගෙදරෙන් දුවෙක් බැඳලා වලව්වේ නම්බුව එයාගේ සල්ලි වලට එකතු කරගන්න. පියල්ට සල්ලි විතරයි තිබුණේ නම්බුව නෑ. නන්ද ඇයි පියල්ව බැන්දේ? ආදරයකට නෙමෙයි. නවකතාවේ පැහැදිලිවම කියනවා ජිනදාසටයි නන්ද දැන් හරියටම ආදරය කරන්න කියලා. බැන්දට පස්සේ. හැබැයි දැන් බඳින්නේ මොකටද? දැන් බඳින්නේ බිඳ වැටිච්ච වලව්වේ ආර්ථිකය ගොඩනගා ගන්න තියෙන්නේ පියල්ව බැඳලා විතරයි. බිඳ වැටිච්ච සමාජ කරුත්තේ ගන්න පුළුවන් පියල්ගේ සල්ලි වලින් විතරයි. මේව ඩීල්. මේ සමාජයේ ආදරය ඩීල් මේව ගොඩනගෙන විදිය ලස්සනට නවකතා කරු පෙන්නනවා. තව එකක්. නන්දගේ ජිනදාසගේ දරුවා ඉපදුණු දවසෙන් මැරෙන්නේ ඇයි? ඒ කියන්නේ වලව් පරම්පරාව මෙතනින් ඉවරයි කෙනෙක් කියන්නේ. දරුවෙක් නෑ කියන්නේ පරම්පරාව ඉවරයි. මේක වෙනම සංකේතයක්. අවසානම දෙබස පියල් නන්දට කියනවා නන්දා එහෙනම් ජිනදාසගේ මිනිය වල දැම්මෙත් මගේ සල්ලි වලින් නේද නන්ද කියලා. ඒකේ තියෙන ලොකුම කතාව. මොකක්ද? වැඩවසම් ආර්ථිකයේ කුමාරයා තමයි අර රදල ඉඩම් හිමියෝ නැත්තම් අර වලව්කාරයන්ගේ කුමාරයා තමයි ජිනදාස. වල දැම්මේ පියල්. පියල්ගේ සල්ලි වලින්. එහෙනම් නව ධනපති පන්තිය වල දානව ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමය. මේක ලංකාවේ විතරක් නෙමෙයි. මේක ලෝකෙම සිදුවෙච්ච සමාජ පෙරලියක්. ගමේ සිදුවෙච්ච පෙරලියක්. ගම් පෙරලිය, පෙම් පෙරලිය කියලා සමහර අය කියනවා. නන්දගේ පියල්ගේ පෙම් පෙරලිය තුලින් පෙන්වන්න හදන්නේ ලංකාවේ සමාජ පරිවර්තනයක්. ඉතින් ඇත්තටම මාටින් වික්‍රමසිංහ ශූරීන් කියන්නේ වැඩෙද්ද නැද්ද? ඇත්තටම වැඩෙක්.